එතන මේක තමයි කොට බකින ගම ඇතුලේ තමයි දැන් අපි යන්නේ. ආමෝ දඩයන් කරනවා තියෙනවා. දඩයන් කරා ඉස්සර. මේක මම මේක ඔයාලගේ නිජ භූමියනේ. ඔව් නිජ භූමිය වුණාට ඉස්සර පාරම්පරික පිළිපිලිතල විදියට ජීවත් වුණා. දැන් එහෙම බෑ. දැන් කැලේට ගිහින් සතෙක් මරා ගත්තත් මීයක් කඩා ගන්න ඇතුළේලා හිටියත් දැන් 50000යි දඩේ. ඔව් දැන් යන්න බෑ තාම. මේකේ වනසත්ත්ව කෝටස් හැමතැනම තියෙනවා. දඹාන ආදිවාසීන්ට වෙනම වෙන් කරලා නැද්ද? වෙන් කරලා දුන්නා. අක්කර 1500ක් ඒකේ සතු නෑනේ. මේ කැලේ තමයි. මේකේ අක්කර 1500 වෙන් කරලා දුන්නා. ඉතින් ඒ වෙන් කරලා දුන්නට ඒ කැලේ සතු නෑ. සතු නෑ මේ පැණි නෑ. අක්කර 1500 කියන්නේ පොඩි කැලලක්. මේකේ දැන් ආදිවාසී අවුදපු විදියට නම් හෙක්ටියාර 58000ක් තියෙනවා. මේකේ. ඔව් කැලේ. ඉස්සර. ඒ ටික නෑ දැන්. ඒ ටික නෑ දැන්. परंपरा ගැන මේ පිළිතුරු ගැන හිතලා ගන්න. ඇත්තකයි අපේ උඹලා තනිකයි පොඩි. ඊයේක ප්‍රතිතුන කටයුතු. ඒක බෝවනේදී. ඒතනේ. පොඩි නම් මේතනේ මේ අත්තන්ගේ කල්පකාරී ළඟ තිබෙනවා තොරතුරු මැදස්ථානය. ඒ දෙකේ රත්න පාලිකාල කට්ටිය. ඒත්තන්ගෙන් ඒක මේ දැන් අද නම් කෙල්ලෙක් දැක්කහම ගොල්ලෙකුට හිත වැටුණා නම් යා කොයි ක්‍රමයකට හරි මේ කෙල්ලක හිත ගත්තා මොකක් හරි ක්‍රමයක් බාධා කරන දැන් අද අපි කරන්නේ දැන් ගොඩක් කට දැන් ගෑන් ළමෙක්ට යම් කිසි ගෑන් ළමෙක් විරුද්ධ අදහසක් ආවම යාළුවෙක් හරහා මේ පණිවිඩය යවනවා නේ එහෙම නැත්නම් SMS එකක් කරනවා නැත්නම් කෝල් එකක් ගන්නවා ඒ වගේ සරල ක්‍රමයක් නේ හැබැයි එදා එහෙම කරේ නෑ ඒකත් බොහොම සිස්ටම් එකකින් තමයි කරේ ගෑනු ළමෙක් පිළිබඳ එහෙම හැඟීමක් ආවොත් ඒක වීඩියෝ ගේම් පිරිමි කෙනා කිව්වේ නෑ ඒකට සම්ප්‍රදායක් තිබ්බා එයා මේ පණිවිඩය ගෙනියනවා ගෙනියන්නේ කොහොමද ගෙදර කවුරුත් නැති වෙලාවේ ගෑනු ළමයාගේ මේ පිරිමි එක්කෙනා ගිහින් කියන්නේ මේ පිරිමි ළමයා ගිහින් ගෙදර ඉස්සරහින් ඊතලයක් ගහුවාම ඒ ගෙදර කෙනා දන්නවා මගේ දුවට විවාහ යෝජනාවක් කෙනලා මේ තියෙන්නේ කියලා දන්නවා. ඊට පස්සේ මේ කෙනා කවුද කියලා තොරතුරු හොයනවා. මේ ඊතලේ ගිහුවේ කවුද කියලා. මොකද එයා සලකුණු තියලා යන්නේ. මේ අහවලා තමයි ආවේ කියන සලකුණ මේ විවාහ යෝජනාව ගෙනාවේ අහවලා කියන මේ සංඥාව තියලා තමයි සලකුණ තියලා තමයි යන්නේ. මොකද එයාට අදාළ පසුබිම පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරගෙන ගිහින් ඒ වැඩිහිටියෝ දෙන්න අතර තමයි ඉස්සලා කතා කරන්නේ. වැඩිහිටියෝ අම්මයි තාත්තයි එක්ක තමයි කතා කරන්නේ. අම්මයි තාත්තයි කතා කරලා නෑ ඥාතිකම් බලනවා. අවැස් ගොඩක් වලට මේක සිදුවන්නේ අවැස් නෑ නමස් මේ වහය. සහ සුදුසුයි නම් දෙපාර්ශ්වයක තුලා ඒක යෝජනා කරගන්නවා. හරි අපි මේක කරමු. හැබැයි යෝජනා කරගත්තාට එකපාර මේ දෙන්නව මේ විවාහ කරලා දුන්නේ නෑ. මෙයා මේ ගෑනු ළමයාගේ තාත්තා බලනවා මෙයාට පුළුවන්ද පෞල් ජීවිතයක් නඩත්තු කරන්න. ඒ හැකියාව තියෙනවා. ඒක නිසා මෙයා පොඩි විනිශ්චයක් කරනවා. මෙයාගේ ඉවසීම බලන්න. මොකද පෞල් ජීවිතයක් ගෙවනකොට බලන්න ඒ ප්‍රාථමික අවදි වුණත් ඒ හරි වටිනවා. ඉවසීම තියෙනවනේ පෞල් ජීවිතේ. මේ ඉවසීම තියෙනවද කියලා බලන්න. ඊට විමසිලිමත් බව කියන එක පෞල් ජීවිතේක තියෙනවා. ඒක තියෙනවද කියලා බලන්න. එතකොට ආය ශක්තිය කියන එක මේ පෞල් ජීවිතේකට වැදගත් වෙනවා.
අපේ හොඳ ශරීර සෞඛ්‍යයක් නැත්නම් ඕ ජීවිතයක් ගෙවන්න බෑනේ. මෙන්න මේ වගේ බොහෝ පැතිකඩයක් පිළිබඳව මේ තමන්ගේ දියණිය සහකරු පවා දෙන්න පෙර අධ්‍යයනය කරනවා. එතකොට ඒ අධ්‍යයනය තමයි දැන් ඉවසීම බලන්න කොහොමද සරලයි මේවා. ඉවසීම බලන්නේ දැන් බුලත් විතර කරනවා කියන එක අපි සාමාන්‍යයෙන් මේ ගෝත්‍රයේ සම්ප්‍රදායක් නේ. එතකොට ඉස්සල්ලාම කරන්නේ පුවක් කැල්ලක් දෙනවා මේ පිටක් දෙන්න දැන් කැලේ යනවා. කැලේ යන ගමන් පුවක් කැල්ලක් දෙනවා. පුවක් කැල්ලක් දීලා මෙයා දැන් යනවා ගොඩාක් දුර කිලෝමීටර් 2ක් 3ක් විතර ගිහින් මට අමතක වුණානේ පොල්ලට බුලත් කැල්ලක් දෙන්න. කියලා ඔන්න බුලත් කැල්ලකුත් දෙනවා. හරි. ඕකත් දීගෙන දැන් තව කිලෝමීටරයක් විතර යනවා. ඒ ගිහින් තමයි දැන් බුලත් පිටට මේ කොටස් 4ක් බංගු 4ක් එක්ක වෙන්න බෑ. බුලත් පුවක් කුණු දුම් කළ. ඊට පස්සේ දෙන්නේ ඊට පස්සේ තව ටිකක් දුර ගිහින් තමයි දුම් කළ දෙන්නේ. හැබැයි ඉවසිලිවන්තයා දන්නවා මේ නුවණකාරය සහ ඉවසිලිවන්තයා කියන්නේ මේ හතරම තුනදී බුලත් පිටේ සම්පූර්ණ වෙන්නේ. හරි. අර පුවක් කැල්ල දුන්න ගමන් කටේ දාගත්තොත් බුලත් කැල්ල දෙනකොට පුවක් නැහැ. එතකොට ඒ මාම තේරුම් ගන්නවා මෙයාට ඉවිසිලිමත් පුච්චේ මෙයාට මේක කරන්න බෑ. යන්නේ එහෙම බලන්න දැන් මේ වගේ තියෙන හරි වටිනා දේවල් මේවා. අන්න එහෙම නිකන් හිතුමතේට මේ ගෝත්‍රික සමාජයක් වුණාට ආහාර පද්ධතියක් නැහැ කියලා මිනිස්සු මේ ප්‍රලාප කීවට මේවා හරි දෙයක් කියලා තියෙනවා. දැන් තමන්ගේ දියණියක කියන්නේ මේ විවාහය කියන එක බොහොම ගෞරවාන්විතව ජීවිතයක්. මොකද අද මේ සමාජයේ බලන්නේ මේ කවුරු බලයලත් කුජලයක ළඟට ගිහින් අපි ඉවසුමක් අත්සන් කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ අපි අතරේ අවනිශ්චිත බවක්. හරි. අවනිශ්චිත බවක් කොට නැගිලා අද වර්තමාන සමාජයේ. දැන් ඒක නිසා තමයි අර කුජලයා අපිට සාක්ෂියට ඉන්නේ. අයා ළඟට ගිහින් එකලා දෙනවා මේ ගෑනු ළමයට මෙන්න මේ ආරක්ෂකයා. උඹට මෙයා කවදා හරි නැතිනොත් මෙන්න මේ ලියවිල්ල මේ කොල කෑල්ල ඔබ ආරක්ෂාවට තියාගනි. ඕක උඹට කවදා හරි ප්‍රයෝජනවත් වෙනවා කියලා අර අවිශ්වාසයක් මත තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ ජීවිතේ හිම දෙයක් නෑ මේ සත්‍යයි. මොකද ඒ ඉස්සර ඒ විවාහය කරේ සම්පූර්ණම ආත්මීය බැඳීම. හරි. ඒ ආත්මීය බැඳීම විවාහය කියන්නේ. මොකද දියලනුවක් ගැට ගැහුවේ. ගෑනු ළමයා පිරිමි ළමයාගේ පිටේ මේ ඉනේ ගැට ගහනවා මේ දියලනුව. ඔය මේ කිරියරුළු කියන පට්ට වර්ගයේ අඹරලා ගත්තු ලනුවක්. ඒක තමයි විවාහයේ සංකේතය. අද එතකොට බලන්න අර කිව්සුමට වඩා මේ කොයිතරම් මේකක් ඒ තුල තියෙනවද මේ බැඳීම. මේ ඉතින් මේ බැඳීම දෙන්නගෙන් එක්කෙනෙක් මේදන දෙක් තිබුණා. දාලා ගියේ නෑ. ඉතින් එහෙම විවාහයක් තමයි මේ සම්ප්‍රදායික ජීවිතය තුළ